වෙන්නපුර තාන්ත්‍රික ජෝසප් වාස් විද්‍යාලයේ 35 වෙනි බලෑනියේ ශිෂ්‍ය බට කණ්ඩය. අපි ඇවිල්ලා තියෙන්නේ බැටාලියන් ඇසෙස්මන්ට් කැම්ප් එකට. අපේ බලාපොරොත්තුව තමයි මේකෙන් බැටාලියන් ෆස්ට් වෙලා හර්මන් ලොස් පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න. පස්වෙනි බලෑනිය නවගත්තේ ඉඳන් වසර WPAT විජිනයි සෙඩිමන්ට් සෙරෙමනි. මම 2020 අවුරුද්දේ ශිෂ්‍ය බට බලකායට ශිෂ්‍ය බට එකද නවගත්තේ ජාතිපත්‍රයේ පොලිස් කරේ. 2023 අවුරුද්දේ උසස් පාඨමාලාව සඳහා සහභාගී වුණා. ඊට පස්සේ 2024 අවුරුද්දේ මාණ්ඩික සැරෙන් ලෙස වසරක් පුරා කටයුතු කරා. මම 35 වන බලෑනියේ පුත්තම නන්දිමිත්‍ර මධ්‍ය මහා විද්‍යාලයේ බල්ලත් නිලධාරී 2 මාරසිංහ MACD මම 2022 වර්ෂයේ මගේ ශිෂ්‍ය බට ජීවිතය ආරම්භ කරනවා. 2024 වර්ෂයේදී ඛණ්ඩපාර සැරයන්වරයෙකු වශයෙන් පළාත් කඳවුර ගත වෙනවා. 2024 වර්ෂයේම උසස් පාඨමාලාවට සහභාගී වී 2025 වර්ෂයේදී ඛණ්ඩපාර සැරයන් මේජවරයෙකු වශයෙන් කඳවුරු ගත වෙනවා. 2026 වර්ෂයේදී මම වයම් පළාත් ආරම්භ ප්‍රදේශක ලෙස මෙම කඳවුරට සහභාගී වී සිටිනවා. පස්වෙනි බලෑනියේ ආනගන්න රාජ විද්‍යාලයේ ශිෂ්‍ය බටයන් අප මේ පළාත් බලෑනියේ කඳවුරට සහභාගී වී මේ ජයග්‍රහණයකට ඊළඟට පැවැත්වෙන කඳවුර සඳහා සහභාගී වීමට අප බලාපොරොත්තු වෙන සිටිනවා. බලෑනියේ වංශගත පාඩම් අපි සහභාගී වෙන්නේ බලෑනියකින් කඳවුරට අපි මේකෙන් අපි දක්වා කරලා ඉන්න කඳවුර සඳහා සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. සේනා විධායක ලෙස මා ඔබ සියලුම දෙනා බලෑනි ඇගීම් කඳවුරු අධීර 5 වෙනුවෙන් තාමත් ගෞරවයෙන් යුතුව මෙම මුහුණු මධ්‍යස්ථානයට ඔබගේ ශිෂ්‍ය බට නිවාන්ත පිළිගනු ලබනවා. අද දින ප්‍රථම වතාවට ශිෂ්‍ය බට රෙජිමේන්තු පොලිස් සහායකයන් පත් කරනවා. ඔවුන් පුහුණුවීම සඳහා නිසි වේලාවට සහභාගී වෙති. ඉතා උසස් විනයක් ලබා ගැනීමටත් ඔබගේ සියලුම අනාගත කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ ආරම්භක දේශනය මා මින් සමාර කරනවා. ඔබ සමට ස්තුතියි.